හායි ඉතින් අද අමාරි හොටෙල් එකේ මං ඩිනර් බුෆේ එකට ගියා. ඉතින් අපි බලමු කොහොමද මේ හොටෙල් එකේ ඩිනර් බුෆේ එක තිබ්බේ කියලා. ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඔයගලන්ට පේනවනේ මේක තමයි ඒගොල්ලන්ගේ entrance එක. එතකොට 5th floor එකේ තමයි තිබුණේ ඩිනර් බුෆේ එක. ඉතින් අපි දැන් යන්න හදන්නේ 5th floor එකට. ඉතින් මම දැන් මේ ඔයගලන්ට පෙන්නන්නේ ඉන්දියන් කෝණ එක. එතකොට ඒ වගේ මේකට එහා පැත්තේ තිබුණා තායි කෝණ එක. තායි කෝණ එකේ නම් varieties තිබුණා ඒගොල්ලන්ගේ. එතකොට එතන තිබ්බ තායි නූඩල් සුප් එකකුත් ඒක අර හොට් පොට් විදිහට තමයි හදලා තිබ්බේ. ඉතින් මේ බ්‍රෙඩ් කෝණ එක ඒගොල්ලන්ගේ සුෂි තිබුණා. සුෂිත් ඇත්තටම හරිම රසයි ඒ සුෂි. එතකොට සැලඩ් කෝණ එක තමයි මම ගොඩක්ම කැමති වුණේ. මොකද ගොඩාක් රස සැලඩ් ගොඩක් තිබුණා. ඒ වගේම ඔයිස්ටර් හැමක් තිබුණා. ඉතින් මම ඔයිස්ටර් try කරා. ඉතින් මම මේ ඉන්දියන් කෝණ එකෙන් නම් ගොඩක්ම කැමති වුණේ පාලක් පනීර් කියන එකට. මොකද මම ඒක කාලා තිබුණේ නැහැ මීට කලින්. ඉතින් මම එදා තමයි මම කෙනෙක් try කරේ. එතකොට ඒකත් හොඳ රසට තිබුණා. ඉතින් අපි සුප් එකෙන් තමයි පටන් ගත්තේ. සුප් එකට තිබුණේ ටොම් යම් එකක්. ඉතින් මේ සැලඩ් කෝන් එක තමයි ඉතින් මගේ ෆේවරිට්ම වුණේ. ඉතින් මෙන්න මේ ග්‍රිල් කෝණ එකේ නම් මට මීට් අයිටම්ස් තිබුණා ඇත්තටම මදි. ඒ කියන්නේ අර ලෑම්, බීෆ් ඒ වගේ මීට් අයිටම්ස් අතර තිබ්බෙත් නැහැ. ඉතින් එතන පොඩි අඩුවක් තියෙනවා. මොකද වෙන බුෆේ එක කම්පෙයාර් කරලා බලද්දී මීට් අයිටම්ස් නම් ඇත්තටම මදි. පේනවා ඇති මේගොල්ලන්ගේ ප්ලේට්ස් එහෙම හරි ලස්සනයි. ඉතින් මම ඊට පස්සේ ගියා තායි නූඩල් සුප් එක try කරන්න. ඒකෙන් අපිට කැමති වෙජීස් සිලෙක්ට් කරලා අපිට කැමති කොන්ඩිමන්ට්ස් දාගෙන අපේ නූඩල් සුප් එක අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්. මම මේ යන්නේ බුෆේ එකේ තියෙන මගේ ෆේවරිට්ම පාර්ට් එකට. ඒක තමයි ඩෙසර්ට් කෝන් එක. ඉතින් මෙයාලගේ අර කේක් පොඩි කේක් ජාති ගොඩක් තිබුණා වැඩි. ඉතින් ඒවා අර 2 ස්වීට් අයිටම්ස් නිසා මම ඒවා ගොඩක් ගත්තේ නැහැ. පුඩින් වලින් බලුවම පුඩින් එකයි තිබි බ්‍රෙඩ් පුඩින් එකක්. ඉතින් ඒක වෙන හොටෙල්ස් වල නම් සාමාන්‍යයෙන් ඩිනර් බුෆේ වල පුඩින් ඉතින් හොට් ඒවා දෙකක් විතර තියෙනවා. මේකේ එකයි තිබුණේ. ඒකයි ඉතින් අර කේක් අයිටම්ස් වගේ ඒවා වැඩි. මූස් චොක්ලට් මූස් එහෙම තිබුණෙත් නෑ. මං බලාගෙන ගියේ චොක්ලට් මූස් ගන්න. මොකද මං ක්‍රේවින්ග්ස් තිබ්බ මට චොක්ලට් මූස් එකකට. ඉතින් මට ඒක තිබුණෙත් නැහැ. ඒගොල්ලන්ගේ චොක්ලට් ෆවුන්ටන් එකක් තිබ්බා. හැබැයි ඒකේ අර ස්කිවර්ස් හදන්න මාෂ්මෙලෝස් විතරයි තිබුණේ. ස්ට්‍රෝබෙරිවත් වෙන ෆෘට්ස් වත් මොකුත් තිබුණ නැහැ. ඉතින් මම ওই වීඩියෝ එකේ බෙදාගත්ත ෆෘට් කැටෝ එක නම් මාරම රසට තිබුණා. ඉතින් ඩෙසර්ට් වලිනුත් ඉතින් මට ලොකුවට කියන්න දෙයක් තිබුණ නැහැ. හැබැයි ඉතින්
shape. මම ඇත්තටම මේ ඩිනර් බුෆේ එක රේට් කළොත් 6 out of 10 තමයි මට දෙන්න පුළුවන්. මොකද අනිත් බුෆේ කොළඹ හොටල්ස් වල අනිත් බුෆේ එක කම්පෙයාර් කරලා බලද්දි මේක මට චුට්ටක් ඇත්තටම මදි. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් මං හැම week එකේම Sunday ඔයගලන්ට වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරන් එනවා. ඉතින් that's it for today guys. Thank you for watching. මගේ channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් bye.